අයබෝවන් මෙවර සුවිශේෂීත්වය වන්නේ බොක්සිං මැරතන් තරගයට එල්ල වූ ප්‍රහාරයක් සමග පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ප්‍රධානතම මැරතන් තරගය මෙවීම. එනෝ පසුගිය වසරට සාපේක්ෂව මෙවර පොලිස් ආරක්ෂාව 40% පමණ ප්‍රතිශතයකින් වැඩි කර තිබෙන බව මේ තරග සංවිධායකයන් වන හත් ප්‍රකාශ කර සිටිනවා. ලක්ෂ්‍යී සිට ලන්ඩනයේ බකින්හම් මාලිගය අතරින් මෙම තරගය අවසන් වීමට නියමිතව තිබෙනවා. විශාල පිරිසක් මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. විශේෂයෙන්ම තාරකාවන්, එවැගේම සුවිශේෂී මල්ල ක්‍රීඩකයින්, එවැගේම ආබාධිත පිරිස් මේ හැමදෙනාම එකට එක්කාසු වෙලා මේ තරගයෙන් බලාපොරොත්තු වෙන්නේ විශාල ආධාර ප්‍රමාණයක් එක්කාසු කිරීම. දකුණු නැගෙනහිර ලන්ඩනයේ බ්ලැක් හීප් නැට් අද කරන වෙනුවෙන් තවත් සෙනවිදක් චතුර ආස්තික. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 14 වන ස්ථානය හිමි කරගත්තා. ඒ පැය 2යි විනාඩි 17යි තප්පර 53කින් තරගය නිමා කරමින්